calling me home, through the fire and snow. Voices of a no, in the cold wind blow. Shadows in the night, but the stars still glow. If I fall tonight, let the whole world know. අපිට උණු වතුර එක මං උණු වතුර එක ගෙනල්ලා අපිට දුන්නා ටෙන්ට් එකකිනකම්. මෙන්න මල්ලි තාම මුදි මලිදු. අනේ මන්ද ඇයි තාම හැරිලා නැත්තේ. එයාගේ තේ එකත් එතන තියෙනවා. තමයි අපේ බඩු. මෙහෙම තමයි අපි තියෙන්නේ. මේ මගේ ස්ලීපින් බෑග් එක. අද අපි යන එක මං කියන්නම්. තාම නැගිට විතරයි. නිින්ද ගියා නේ? නිදි. ඔව් අද ටිකක් චැලෙන්ජින් දවසක් බලමු. කිලෝමීටර් 6ක් යන්න තියෙන්නේ. හැබැයි ක්ලයිම්බින් ඒවා ටිකක් තියෙනවලු. 9:15යි. we are going to Taranga camp. අපි පටන් ගත්තා. අරක තමයි යන රූට් එක. අරක තමයි අපි යන රූට් එක. ගයිස් අර රූට්. අද අම්මා. so මේක පෙනෙන්නේ නැහැ. අර දුර නගින්න තියෙනවා. අද ක්ලයිම්බින් තියෙනවා. ඒ කියන්නේ yes කකුල් අත් දෙක පාවිච්චි කරලා කොලෆුල් මොරාල් එකේ ඉන්නේ ක්ලයිම් එකේ. හති දැම්මම හති. ඒත් ඉතින් යන්න ඕනේ. ඔහොම තමයි. එහෙනම් අපි බලමු අද කොහොමද කියලා. හැබැයි කොහොමද ගිහින් අපිට පස්සේ දාගෙන තමයි නගින්න වෙන්නේ. Rudi na mzigo huo utavunjika. Pata baraka usanyane. Wewe angalia wale nako gonga na mzigo. Huo mzigo utakurudia na utavunjika. You're going to step over here. Yes. And msaidie msaidia hapo. Alikuwa na vitu msaidie mgeni. Yes. Hapa akiteza anaweza kusemeka huyu. Hapa ndo bana hapa. Hapa ndo bana. Huyo mmoja hapo juu. Thomas. Sis Thomas. And this is our chef. Yes. All the food is in his bag. Oh yes. Thank you very much. What do you want? Porter. Yes. 10th crew. Yeah? Oh yes. Kiss his toe. නැග්ගට පස්සේ බැස්මක් තියෙනවා. මේ වගේ ගොඩක් තියෙනවා අද. කිලෝමීටර් 6යි. එලිවේෂන් එක කීයද? 4200කට නගිනවා. කාලෙකුනේ වෙනස් වුණ විදිය දැක්කනේ. හොඳට එළිය තිබ්බා. දැන් එකපාරට මීදුම වැදුනා. කඳුවල ඕක තමයි ප්‍රශ්නේ. අපිට 105 කන්ට්‍රෝල් තියෙන්නේ. ඉතුරු ඔක්කොම 95 අපිට කන්ට්‍රෝල් නැහැ. මේකට රෙඩි වෙලා යනවා මිසක් ඒක අපිට චේන්ජ් කරන්න බෑ. ඉස්සරහින් යන එක්කන අවුරුදු 70ක් ඔක තේ. එහෙමද? ඔව් මේ බා. අම්මා කොහෙද? කපුවදායෝ. Barangko wall එකේ top එකේ. Top එකේ 4200 meters altitude එක. පොඩි බ්‍රේක් එකක් කරා. අපි යනවා. Oh, he was the sniper yesterday. Sniper. වහින්න පටන් ගත්තා. ක්ලයිමේට් එක මොකට විදියට වෙනස් වෙන්නේ. අපේ රේන් කෝට්ස් අපි දැන් ගන්නවා. ඒක දාගෙන අල්ලයට බහින්න ඕනේ. පොඩි මැස්සක් ආවා. දාගත්තා. මොකද අපේ බඩු තෙමුනොත් වේල ගන්න බෑ.
ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. වැස්ස සමහරවිට නවතී. මේ නවතුනානේ. මොකද්ද? අඩු වුණානේ. අඩුනා. අයිස් නේ. අයිස් කැටෝ. බලන්න ඕගොල්ලන්ට පෙන්න. අයිස් කැට වැටෙන්නේ වතුර නෙවෙයි. වදිනවා ටිකක් හයියෙන් ඒක. පොඩි බ්‍රේක් එකක් ගන්නවා. අපිට තව චුට්ටයි තියෙන්නේ අතරම යන්න. මේ පල්ලම බහැලා. ඒ වගේම නගින්න තියෙනවා. අර පෙන්නේ. අරතන ඉඳලා අර හේට මාර තියෙන මුදුන. එතනට ගියාම අපේ කැම්ප්ස් ටික තියෙනවා. එතන තමයි ඔක්කොම අල කැම්ප් කරන්නේ. බේස් කැම්ප් එක අරකට යන්න ඕනේ. කිලිමන්ජාරෝ තියෙන මේ පැත්තේ. මේක තමයි අන්තිම පොයින්ට් එක වතුර තියෙන. මෙතනින් එහාට වතුර නැහැ. ඉතින් මේකවල වතුර උස්සන් යනවා. අපි ආපු හැම කැම්ප් එකේම එහෙම අපි ලියන්න ඕනේ. අවතන තැන්වල මෙන්න මේ වගේ ඩීටේල්ස් ලියන්න ඕනේ හැමතැනම. කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. So Chacha is telling Chacha and Thomas is telling us to find the camp. So many camps. We have to find where camp is. That one? Yeah, good. Correct, right? Yeah. Yes. Good. Found the camp. Yeah. අපේ කැම්ප් එකට ආවා. යකෝ මට ඇද්දට එන්න දියා. ඊට හම්බා. අන්න ඉන්නවා. අයිස් මෑන් ඉන්නවා. වීදු මත් ඉදිනවා. අද පොඩ්ඩක් වැස්සා. එළියේ තත්ත්වය මෙන්න මෙහෙමයි. මේ අපේ කට්ටිය. අපි කන තැන නියපොතු කපන්න ඕනේ. මොකද වෙන්නේ? නියපොතු වැවුනහම ඕවර් යූස් හන්දා මැදිලා මේවා නියපොත්තු ඕනනම් කැඩෙන්න පුළුවන්. ඉතින් නියපොතු කපනවා. මලුඳු උඹේ තියෙනවනේ නියපොතු කපන්න.